ඒවා රියලිස්ටික් වෙන්න ඕනේ. කියන්නේ ඊළඟ වැඩේ තමයි වාට ඇත්තටම ඕනේ දේ මොකක්ද කියලා හොයාගන්න ඕනේ. ලොකු ගයක් වාට ඕනේද? එහෙම ලොකු ගයක් මේන්ටේන් කරන එකම පට්ට අමාරුයි. ගයක් හදනවා කාර්යයක් ගන්නවා වගේ තැනක එහෙම තියාගන්න එපා. ඊපස්සේ මේ ඒ ලෙවල් පාස් වෙනවා කැම්පස් යනවා වගේ දේවල් ඊපස්සේ පොඩි කෑලි විතරයි වෙන්නේ. වැඩ කරන්න ප්ලෑන්ස් ගහුවට ඒක හරියට කෙරෙන්නේ නැහැ. ඒ ඩිසිප්ලින් එක හදාගන්නේ කොහොමද? ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ හැම දෙයකදීම මේ ඔයාගේ උමනාව තමයි තියෙන්නේ. ඩිසිප්ලින් එක ඇතුලේ තියෙනෙත් ඒක තමයි. කියන්නේ වාට උමනාවක් තියෙන්න ඕන මොකක් කර දෙයක් ඇචීව් කරන්න. ඒ කියන්නේ ලොං ටර්ම් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. තව අවුරුදු 10කින් වාට කොහෙටද යන්න ඕනේ කියලා අදහසක් වාගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒතකොට ඒ වාට අවුරුදු 10කින් යන්න ඕනේ තැනට තමයි අද වැඩ කරන්න ඕනේ. ඒතර අකණ්ඩව ඒක ඔළුවේ තියෙන්න ඕනේ. ඔය ගොඩාක් කියන කතන්දරවල සරල තේරුම ඕක තමයි. මේක ඊට වඩා ලොකුවට ප්ලෑන් කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඔය අවුරුදු 40 දී මොකද කරන්නේ? ඔය දැන් අවුරුදු අපි තුමු වාට අවුරුදු 18යි කියලා. අවුරුදු 40ක් කරනවා. තව අවුරුදු 22ක් කරනකොට පස්සේ තව අවුරුදු 22කට පස්සේ වා මොකද්ද කරන්නේ කියලා ප්ලෑන් එකක් හදාගන්න පුළුවන් නම් කියන්නේ ඒ ඔය හිතන ඒවා ඔක්කොම මේ විදිහට වෙන්නෙත් නැහැ, එම වෙන්න ඕනෙත් නැහැ. නමුත් මොකක් හරි එහෙම අරමුණක් තිබ්බොත් මට මෙන්න මේ ටික මෙතෙන්ටම යනවා. මෙතෙන්ට යනවා කියන එක මෙහෙමයි. ඒකේ මේ ඒවා රියලිස්ටික් වෙන්න ඕනේ. කියන්නේ සමහරවල් අපි මොටිවේෂන් ස්පීකර්ස්ලා කතා කරන සමහරක් ඒවා තියෙනවා කවදාකවත් කරන්න බැරි දේවල්. ඒ කියන්නේ ඒ වගේ තේරුම් නැති ඒවත් එල්ලි ලයින් එකේ තේරුම් නැහැ. ඒද රියලිස්ටික් වෙන්න ඕන. වාට මොකද්ද ඇචීව් කරන්න පුළුවන් කියලා ඔය ඇත්තටම හිතලා ඉවරලා ඊට පොඩ්ඩක් එහා පැත්තෙන් ඒක තියාගත්තට කමක් නැහැ. ඊළඟ වැඩේ තමයි වාට ඇත්තටම ඕනේ දේ මොකද්ද කියලා හොයාගන්න ඕනේ. මම නිතරම කියන එකක් දැන් ඔය කියන්නේ ලොකු වාහනයක් ලොකු ගයක් වගේ ලොකු ගයක් වාට ඕනේද කියන එක කියන්නේ අපි තුන් තට්ටු 3ක 4ක ලොකු ගයක් කියලා. ඉතින් එහෙම ලොකු ගයක් මේන්ටේන් කරන එකම පට්ට අමාරුයි. ඒ කියන්නේ ඒක හදාගන්නත් අමාරුයි සහ ඒක පවත්වාගෙන යන්නත් අමාරුයි සහ ඔයාට සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා ඒ දේ වෙනුවෙන් විතරක්. සමහරට ඔයා ඒ ගෙදර ඉන්නෙත් බොහොම පොඩි වෙලාවක්. ඒතර ඔයා බොහොම පොඩි වෙලාවක් පාවිච්චි කරන දෙයකට ඔයා ජීවිතේ වැඩි කාලයක් වැය කරලා තියෙනවා. ඒක තේරුම් ගන්න නැහැ එතකොට. ඒ වගේ Tamanට ඕනේ දේ මොකද්ද කියන එක හරියට පැහැදිලිව හදා ගන්න වෙනවා. ඒ කියන්නේ අර මොටිවේෂන් ගැන මට මේ જાතිය කාර්යයක් ගන්න ඕන වගේ ඒවා ගුම් කතා කියන්නේ. එහෙම කාර්යයක් ගත්තම ඔයාලට මොකද්ද ලැබෙන්නේ? ඔයාලට ලැබෙන්නේ කාර්යයක් විතරයි. වෙන මොකුත් ලැබෙන්නේ නැහැ නේ. ඒතර ඒකේ මොකද්ද වෙන දේ ඔයාලට ප්‍රෙස්ටීජ් එකට වාහන ගත්තර කමක් නැහැ. හැබැයි ප්‍රෙස්ටීජ් එකට වාහන ගන්නවා නම් ඉතින් ඒ ප්‍රෙස්ටීජ් එක මේන්ටේන් කරන්න පුළුවන් ආර්ථිකයක් ඔයාලට තියෙන්න ඕනේ. එහෙම නැතුව දැන් උදාහරණයක් මේ දැන් තමයි මම හිතන්නේ කම්පැනිස් වලින් ලංකාවේ තියෙන මේ ඒජන්ස්ලා මේ ඉලෙක්ට්‍රික් වාහන ලංකාවට ගෙන්නන්න පටන් ගන්න දැන්. මේ දක්වා ගෙනාවේ ලංකාවේ ඒජන්ස්ලා නෙවෙයි. කියන්නේ ඔය Audi හරි Benz හරි ඒගොල්ලන්ගේ මේ ඒජන්ස්ලා ට්‍රූ ඉලෙක්ට්‍රික් වාහන ආවේ නැහැ. එතකොට මේ ඒ ආපු වාහනයක බැටරියක් ගියොත් එහෙම කම්පැනිය වග කියන්නේ නැහැ. ඒ ගෙනාපු ඒදීන් ගෙනාපු එකක් වග කියන්නෙත් නැහැ. ඒක ආය හදාගන්න එක හෝ මොකක් හෝ එකකට මේ ඒක ඉතින් මේ යාට තනියෙන් ඒ වැඩේ සිදු ගන්න වෙනවා. ලොකු ගාණක් වියදම් කරලා අපි තුමු එහෙම ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ගෙනාවා. ඒජන්ට්ලා ත්‍රූ නෙවෙයි දැන් ඉන්නේ. එතකොට ඒකේ මොකක් හරි ඩිෆෙක්ට් එකක් ආවා. දැන් බැරි වෙලාවට ආවොත් ඒ මුළු වියදමම තේරුමක් නැති වෙන පුළුවන් සමහරවල්ලාට. කිසිම වොරන්ටියක් නැහැ එකක් නැහැ. ඉතින් ඒ වගේ. එතකොට ඒකට වියදම් කරපු සියල්ලම අපරාධ. මගේ ඒක උදාහරණයක් මම කිව්වේ. ඒ වගේ මේ ඔයා මොකක්ද කරන්නේ? කියන්නේ අර ගයක් හදනවා කාර්යයක් ගන්නවා වගේ තැනක එහෙම තියාගන්න එපා. මේ තව අවුරුදු 10ක මම මෙහෙම ගියක ඉන්නවා කියන එක නෙවෙයි වෙන්න ඕන. ඔයාට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් ගත කරනවා. හරි මොකක් හරි. ඊට වඩා බ්‍රෝඩ් විදිහට ඒක තේරුම් ගන්න. ඒතොර ඒ අවශ්‍ය දේවල් ටික විතරක් එකතු කරගෙන යන්න. අර ළඟදී අර මගේ මේ අර මොනොලොග් එකක් කරනවා මම අල්කෙමිස්ට් කියලා channel එකේ. ඒකේ මම කිව්වේ ඔයාට පුළුවන් ඔයාගේ ආර්ථිකයේ තියෙන ඔයාට තනියෙන් ජීවත් වෙන්න නම් මේ කසාදවදින්න එපා. ඉතින් තව කෙනෙක්ව නඩත්තු කරන්න ඔයාට ආදායමක් නැත්තම් කසාදවදින්න එපා. එතකොට වෙන්නේ ඔයාගේ තියෙන ආදායමෙන් මේ දෙන්නෙක්ට ජීවත් වෙන්න වෙනවා. එතකොට දෙන්නටම හරි අමාරුවෙන් ජීවත් වෙන්න වෙන්නේ. ඒ ඔය අතර ඔයා ළමෙක් ආවොත් තව එකෙකුත් වෙනවා. ඌ බලා ගන්නත් ඕනේ ප්‍රශ්න ගොඩක්. කියන්නේ ඔයාට ළමෙක් අවුරුදු 16ක් 18ක් වෙනකන් බලා ගන්න පුළුවන් ආර්ථිකයක් හැදුනට පස්සේ තමයි මම නම් කියන්නේ ඔයාට මේ ළමෙක් හදන්නවා යමු වෙන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ ඔයාර නිකන් අනවශ්‍ය ප්‍රශ්න ගොඩාක් හදා ගන්න එක. අන්න ඒ වගේ හරි පැහැදිලිව හොයාගන්න ඔයාට මොනවද ඕනේ කියලා. ඒකත් එක ප්ලෑන් කරන්න තව අවුරුදු 10කින් ඔයා කොහෙද ඉන්නේ කියලා. ඒ ටාගට් එක ඔළුවේ තියාගෙන වැඩ කරගෙන යන්න.
ඉතින් ඒක ASCII මේ A level පාස් වෙනවා කැම්පස් යනවා වගේ දේවල් ඒ ASCII පොඩි කෑලි විතරයි වෙන්නේ. අර ඒ වගේ ලොකු මේ බ්‍රෝඩ් පික්චර් එකක් හදාගත්තා නම් මේ ඔය වාට දැනන ගොඩක් දේවල් ඇත්තටම ප්‍රශ්න නෙවෙයි එතකොට.